යනුකි අපි අද කතන්දරයක් අහන්න අත්තම්මලා ගෙදර යමුද? ඒක හොඳයි සෙනෙත්. මමත් හරි ආසයි. යමුකෝ එහෙනම්. හැබැයි අත්තම්ම නිදිද දන්නේ. අපි ගිහින් බලමුකෝ. අත්තම්මේ. අත්තම්මේ. පුතේ කවුද මේ? මේ දරුවෝ දෙන්නනේ. එන්න ඇතුළට. මොකද පුතේ හදිස්සිය මේ ආවේ? කතන්දරයක් අහන්න ආවේ අත්තම්මේ. කියන්නකෝ අත්තම්මේ. හරි දරුවනේ. එහෙනම් අහන්නකෝ දරුවනේ. ඔන්න එකමත් එක ගමක හිටියා පිංකි කියලා ගෑනු ළමයි. මේ ළමයා අම්මා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. හරිම මුරණ්ඩුයි. ෂෝ මයිනා ෂෝ. පිංකි කොහෙද මේ ඉන්නේ? අනේ ඇත්තට සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහනේ මේ කෙල්ල. ඔය කැලේට එහෙම යනව නෙවෙයි. ඉතින් මේ කෙල්ල අම්මා කියන දේ අහන්නේ නැතුව මයිනගේ පස්සෙන් කැලේටම ගියා. ෂෝ මයිනා ෂෝ. එන්න පාපේ ගෙදර කූඩු හදන්න. මම ගහනවා ගල් පාරවල් වලින්. ෂෝ. අනේ මේ කොහෙද මේ? අර අම්මා එපා කිව්ව කැලේද කොහෙද? අනේ මට බයක් හිතෙනවා. සමුද සම්පත් ඇහෙනවා. කොහෙද ළමයෝ මේ අම්මා එපා කියන තැන් වල යන්නේ? යනවා ගෙදර යනවා. ඔයා ඉන්න එපා මට කියන්න. මං අම්මා කියන දේ අහුවෙත් නෑ. මං යනවා කැලේ මැදටම. මෝඩ ළමයෝ අම්මා කියන දේ අහන්නෙත් නැතුව කැලේ මැදට යනවා කියන්නේ ওই ළමයට වෙන දේ හිතා ගන්න බෑ. ඉතින් පුතේ කවුරුවත් කියන දේ අහන්න නැතුව පිංකි කැලේ මැදටම ගියා. මම යනවා කැලේ ඇතුළටම. අම්මා කියන්නේ බොරු, ඉලදෙන කියන්නේ බොරු. මම යනවා ඇතුළටම. මොනවද දන්නේ කියන්නේ? මොකද්ද සද්දේ? නයි මට බයයි අම්මා. මට බයයි අම්මා මම ඇවිත් තරම. අතන ගුහාවක් තියෙනවා. එතනට ගිහින් ටිකක් වෙන ඉඳලා යන්න. බුදු අම්මා සිංහේ අනේ අම්මා මේ බලන්නකෝ මට බයයි. අනේ අම්මා සිංහේ කෙනෙක් මගේ පස්සේ. අනේ එපා මම්මා අම්මා බේරගන්න අම්මා සිංහේ එනවා. අනේ සිංහේ කෙනෙක් අම්මා කන්න මාවත්. පිංකි ඇයි මොකද මේ කෑ ගහන්නේ? මොකටද බය වුනේ? ඇයි දරුවෝ? මොන දරුවනේ? පිංකි හොඳටම බය වුණා. ඉතින් පස්සේ පිංකි කවදාවත් නරක වැඩ කරේ නැහැ. දෙමෝපියෝ කියන දේ හොඳට ඇහුවා. හරිම ලස්සනයි අත්තම්මේ කතාව.